මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ 2026 අවුරුද්දට මගේ බුලට් ජර්නල් එක හැදුනේ කොහොමද කියලා. බුලට් ජර්නල් එකකින් අපිට අපේ ගෝල්ස් ඇචීව් කරගන්න ලේසි වෙනවා වගේම අපේ ලයිෆ් එකත් ප්‍රොඩක්ටිව් විදියට ගත කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට කැමති පොතක් ගන්න පුළුවන්. මම මේකට ගත්තේ B5 size තනි රෝල් පොතක්. ජර්නල් එක හදන්න ඕන ටෙම්ප්ලේට්ස් මම ඩවුන්ලෝඩ් කරගත්තේ Pinterest එකෙන්. මේ විදියට print ගන්න එක අපහසු නම් අපිට හැම පිටුවක්ම අතින් හදා ගන්නත් පුළුවන්. මම මේ විදියට print ගත්තේ මම මාස 12ටම එකවර ජර්නල් එක හදාගත්ත නිසා. මොකද අතින් ලියලා කරන්න ගියොත් ලොකු කාලයක් යනවා වගේම අපිට එක ඉපත් වෙනවා. මගේ ජර්නල් එකේ පළවෙනි පිටුවට මම ඇඩ් කරගත්තේ 2026 අවුරුද්දේ කැලෙන්ඩර් එක. ඒකේ මම 2026 අවුරුද්දේ නිවාඩු දවස් ටික රතු පෑනින් මාක් කරගත්තා. ඊළඟට අපේ බකට් ලිස්ට් එක. ඒ කියන්නේ අපි ඊළඟ අවුරුද්දේ ගන්න බලාපොරොත්තු වෙන හරි කරන්න බලාපොරොත්තු වෙන හරි පුංචි අපි ආසා දේවල්. ඊළඟට අපේ yearly goals. මේකෙදි අපිට පුළුවන් අපේ goals categorize කරගන්න. උදාහරණයක් විදිහට education, health, personal, finance වගේ. ඊළඟ පිටුවට අපිට දාගන්න පුළුවන් 2025 අවුරුද්දේ අපේ achievements. මෙතන achievements කියලා කියන්නේ ඔයා ළඟා කරගත්ත පුංචිම දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ පේජ් එකක් අපේ බුලට් ජර්නල් එකට ඇඩ් කරගන්න එකෙන් අපිට අපි ගැනම ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ පේජ් එකක් අපේ බුලට් ජර්නල් එකට එකතු කරගන්න පුළුවන්. මේකේ අපිට අපේ ශක්තියින් මොනවාද අපේ දුර්වලතා මොනවාද කියලා ලියා ගන්න පුළුවන්. මොකද අපිට සාර්ථක වෙන්න නම් අපේ ශක්තියින් වගේම අපේ දුර්වලතා මොනවාද කියලා හඳුනා ගන්න එකත් ගොඩක් වැදගත්. weather tracker. මේක නම් මං ආසාවට ඇඩ් කරගත්තේ. ඔයාලටත් කැමති නම් මේ වගේ දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට period tracker and mood tracker. දැන් අපි බලමු අපේ monthly planning එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මං හැම මාසෙකම මුල පිටුවට මේ වගේ ලස්සන cover page එකක් print අරගෙන එලවගත්තා. ඉතින් ඔයත් මීට කලින් මේ වගේ ජර්නල් එකක් කරලා නැති කෙනෙක් නම් ඔන්න ඔයාට මේ අවුරුද්දේ ඉඳන් පටන් ගන්න කියලා ආරාධනා කරනවා.